හෙලෝ හැලෝ ලෝචි මම දනුරි කතා කරන්නේ. දනුරි කිව්වේ ඇයි අනේ කැම්පස් එකේ? දනුරි කොහොමද? ඉන්නවානේ. ඊයේ පාර උඹ මොන කුණ්ඩවාලයක්ද දාගන්න හදන්නේ? මං අද නිවාඩුවට කොළඹ ආවා. මං බැලුවා ගෙදර ඉන්නවද කියලා. නෑනේ අනේ මම පොඩ්ඩක් එළියට යනවා මේ කොටුවට යනවා මම අද. අනේ ෂෝක්නේ මටත් කොටුවට යන්න ඕන. කොටුවට වැඩ උඹ රවුමට හරි ඵලයන්. හැබැයි මේ හතර මාන්නේ බෑ. හරි? අනේ කරදර වෙන්න එපා දනුරි මම එන්නම් ආව බලන්න. මොන කරදරයක්ද අනේ? මට ලොකේෂන් දාන්නකෝ. මං එන්නම්. මොකද්ද මේ පාර ගියස්තර දාගන්න හදන්නේ? යාළුවෙක් නෑ මේ කැම්පස් එකේ ළමෙක්. යාළුවා අනේ මගේ කට. ඇයි උඹට හිටපුම් කරලා ගියා මදිද? ඈ? ගෙවල් ඇස්සේ දාගෙන මෙතන ඔක්කොටම කවලා පෝලන් නිදි කරවලා අන්තිමට මුන් ඔක්කොම සන්දානගත වෙලා උඹට කරපුවා මදිද? ඈ? අම්මපා මේ ඉත්තෑවත් තාම අයින් කරගෙන නෑනේ මේකි. අම්මේ එයා එහෙම නැහැ. දැන් එයා මොකටද මෙහෙ ඉන්නේ? ඔබ බෝඩින් දෙනවා කියලා බෝඩ් එකක්වත් ගැහුවද? මාව බලලා යන්න එන්න ඕනි කියනවා අම්මේ. මං කොහොමද බෑ කියන්නේ? බෑ කියන්නේද? බෑ කියන්නේ මෙන්න මෙහෙම. හොඳට බලාගන්න. බෑ. මෙන්න මේ හොඳට කට ඇරලා කියපන්. හරි? අනේ අම්මේ. මේ ලෝචි අනේ හුනේ නෙමේ. ඔය යාළුවෝ සර්පේ උඹට මේ ගේ ඇතුළට දාගන්න ඕනේ නම් මේ අම්මගේ මිනි උඩින් තමයි. මේ මොකද මේ නැගිටින්න අපේම මේක දෙන්න කිව්වා. මමමයි හැදුවේ. අලුවා. මොකට කරදර වෙනවද මන්දා? කොලෝචි ඔය ඉන්නේ ගේ ඇතුලේ මෙලෝ වැඩක් කරන්න නැතුව යන් ඇතුළට. දැන් ওই දරුවා මොනවද කරන්නේ? කැම්පස් යන ගමන් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. නිකන් ගෙදර ඉඳලත් බෑනේ. අනේ වාසනාවන් මෙහෙමත් දරු. දනුරි තේ එකක් බීලා විමු නේද? අනේ මං හින්දා කරදරේ නේද? අනිහෙම නැහැ. ඕ මොනවාද? අපේ ලෝචි කාලයක් පාර්ට් ටයිම් සමාජ සේවා වැඩ කළානේ. යන එන මන් නැති ඔක්කොම ගේ ඇස්සේ දාගෙන සැලකුවා. මං හිතන්නේ දැන් අමාරු හොඳයි. අද කාලේ මිනිස්සුන්ට කරපු දව මතක නෑනේ. වාසියක් තියෙන කල් විතරයි ඔක්කොම නේද නංගි? අනේද කියන්නේ. ওই දරුවෝ දවල්ට බත් කන්නත් ඉන්නවද? අනේ කරදර වෙන්න එපා අම්මේ. අම්මේ මොන කරදරයක්ද දරුවෝ? තුන්දෙනා මේ නම් කතා කර ඉන්නකෝ. අක්කි අම්මට ගහපාරුවක් අපලත් සූටි මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙලා. කොහෙන්ද මං ගෙනියන්න? බලල හැදියා ගෑලම හැදෙන විදිය. මොනවද බංගෝයි කරන්නේ? ඔන්නෝ පැත්තකින් තියපන්. තිස්සුද මට? අයියෝ ඒකට කමක් නෑ බා. හෝනි මේ දරුව හැලිවලන් ටිකත් හොදනවා. මේ තියන්න දරුවෝ කරදර වෙන්න එපා. අනේ මොන කරදරයක්ද අම්මා? මේ දනුරි දැන් හවස් වෙලක් නිසා අද ඉඳලා මේ හෙටම ගියා නම් නේද හොඳ? හෙට මොකද? තව දවස් දෙක තුනක් ඉඳලා යන්න. අනේ මේ වගේ පවුලක් අඳුරගන්න ලැබිච්ච කොච්චර දෙයක්ද? දැන් ඉතින් ওই දරුවා පිට දරුවෙක් නෙමේනේ. අක්කේ අම්මා ඔන්න එන පොට නම් හොඳ නෑ හොඳ. අනේ මේ හැමදේම පටු විදියට දකින්න එපානේ. ඔන්න බලන්නකෝ හැම තද සුළඟකටම කලින් දැඩි නිශ්ශබ්දතාවයක් එනවා කියනවනේ.